ආයුබෝවන් ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ ජපාන් සිහිනවලට නිවැරදිම පාර කියන GSDC අපිත් එක්ක තමන්ගේ පාඨමාලාව අවසන් කරලා තව නොබෝ දිනකින් ජපානයේ වෙත පිවිසෙන්න ඉන්න වෘත්තිකයෙක් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි දැනගමු ඇය කවුද කියලා. මම කේෂිකා. මම ආවේ කළුතර ඉඳන්. මගේ වයස අවුරුදු 22යි. හරි කේෂිකා. GSDC ආයතනය ගැන ඔයා දැනගත්තේ කොහොමද? අපිත් එක්ක සම්බන්ධ වුණේ කොහොමද? මට මගේ යාළුවෙක් කරා තමයි මේ ආයතනය ගැන දැනගන්න ලැබුණේ. ඊට පස්සේ සම්බන්ධ වෙලා JFD පාඨමාලාව ඉඳන් මේ වෙනකම්ම ඒ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. JFD එක ස්කිල් ටෙස්ට් මේ වගේ දේවල් ඉගෙන ගද්දී මේ වගේ දේවල් ගැන අධ්‍යයනය කරද්දී ආයතනයක් විදිහට අපේ පැත්තෙන් ලැබුණු සපෝට් එක කොයි වගේද? JFD පාඨමාලාවෙන් ඉඳන් ඉන්ටර්විව් පාස් වෙනකම්ම ලොකු සපෝට් එකක් මේ ආයතනයෙන් ලැබුණා. මොඩල් එක්සෑම් වගේම ජපාන් ජාතික ගුරුවරුන් සමග කතා කරන්න අවස්ථාව හදලා දුන්නා. GSDC ආයතනය ගැන කතා කරද්දී කතා කරන්න ඕනි මාතෘකාවක් තමයි ඉන්ටර්විව් ප්‍රැක්ටිසස්. මේ ගැන ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? අපිට ජපාන් ජාතික ගුරුවරුන් සමග ගොඩාක් ඉන්ටර්විව් ප්‍රැක්ටිස් තිබ්බා. ජපාන් ජාතික ගුරුවරු ගොඩාක් සම්බන්ධ වෙලා ගොඩාක් ඉන්ටර්විව් ප්‍රැක්ටිස් කරා. හරි. GSDC ආයතනයත් එක්ක ඉදිරියේදී සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්න ශ්‍රී ලාංකික තරුණයන්ට ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? ඔයාලා GSDC ආයතනයත් එක්ක එකතු වෙලා ඔයාලගේ ජපාන් සීනි සැබෑ කරගන්න කියලා කියනවා. බෙහෙවින් ස්තුතියි.